උදෑසන හිරු කිරණත් සමග අද දවස පටන් ගත්තාත් වැඩ රාශියකට මුල පුරපු දවසක් බව ඔයාලට අද වීඩියෝ එක දකිද්දිම තේරෙනවා ඇති නේද? උදේ කෑම ටික පිළියෙල කරලා හස්බන්ඩ්ව වැඩට පිටත් කළාට පස්සේ අද නම් මට මගේ කුස්සියේ ගොඩාක් වැඩ පිරීලා තිබුණු දවසක්. අද ඉතින් කවදාවත් නැතුව භාජන එහෙම සෑහෙන්න ගොඩ ගැහිලා. බබාලටත් පාසල් නිවාඩු නිසා කඩිනමින් මේ වැඩ ටික ඉවර කරන්න ඕන කියලා අද හිතට දැනුනේම නැහැ. ඉතින් අද ඉක්මනටම මේ වැඩ ටික ඉවර කරගමු. කාර්යබහුල බව කොතරම් තිබුණත් ඒ සියල්ල සිනහවෙන් සහ ආදරයෙන් ඉටු කිරීමෙන් අපේ ගතට දැනෙන විඩාව උනත් ෂණයෙන් පහ වෙලා යනවා. ගෘහණියක් වන මම ඔබ කොයි කවුරුත් නිවසේ මේ සෑම කාර්යභාරයක්ම ඉටු කරන්නේ තමන්ගේ ආදරණීය පවුලට සුව පහසු තැනක් නිර්මාණය කර දීමටයි. එහෙම නේද? ඉතින් මේ දවස හැම තැනක්ම පිරිසිදුවට පිළිවෙලට තියනවා දකින මගේ ඇස් දෙකට හිතට දැනෙන සැනසිල්ල වචනයෙන් නම් කියලා නිම කරන්නම බැහැ. ඉතින් ඒ ආදරණීය මගේ කුස්සියෙන් මැවෙන රස ආහාර ආදරණීය උණුසුම් බැඳීම් කොච්චරනම් මගේ හිතට සතුටක් ගේනවද කියන්න බලන්න. ඔයාලත් මං වගේම එහෙම හිතලා සතුටින් ඉන්න ආදරණීය අම්මලා බිරින්දෑවරු නේද? ඉතින් අද මම මගේ කුස්සියේ ඔක්කොම බඩු ඇදගෙන උයපු දවසක්නේ. ඒ කොහොම වුණත් මේවා අදාළ තැන්වලට ගිහින් කුස්සිය ටික ටික පිළිවෙලක් වෙලා ලස්සන වෙලා හැඩවෙනකොට මට දැනෙන්නේ මාරම සැහැල්ලුවක්. ඒක ඉතින් එහෙම වෙන්න ඕනෙ නේද? කාලයක් තිස්සේ මම 3-5 මිරිස් ගත්තේ වෙළඳ පොලෙන්. බබාලත් ගොඩක් චූටි දවස්වල මට ඒවා ගෙදර හදාගන්න ලොකු කාලයක් තිබුණේ නැහැ. ඒත් මෑතක පටන් ඒ සෑම දේම නිවසේ පිළියෙල කර ගැනීම සෞඛ්‍යමත් බවටත් ලාභදායී බවටත් හේතුවක් වන බව මට තේරුණා. මෙහෙම මම වැඩ කරන අතරේ අපේ දෝනිලා දෙන්න චිත්‍ර ඇඳ තමයි හිටියේ. මං වීඩියෝ එකක් කරනවා කියලා චූටි දෝනි නම් දැනගෙන බලන්නකෝ එයා ඇඳපු ලස්සන චිත්‍රයකුත් ඔයාලට පෙන්නගෙන එතනින් යන විදිහ. කලින් මං විසින්ම සකස් කරගත් 3-5 බෝතල් ඉවර වීගෙන යන විටම අව්වත් හොඳින් වැටෙන කාලයක් උන නිසාම 3-5 වලට අවශ්‍ය සියලුම ද්‍රව්‍ය ටිකයි මිරිස් ටිකයි වේලගත්තේ රසට පදමට කෑම ටික පිහා ගන්න 3-5 ටික හදා ගන්නයි. 3-5 හදන වීඩියෝ එකක් මම ඔයාලට වෙනමම අරන් එන්නම්කෝ. ඇත්තටම මේ විදිහට මේ සෑම දෙයක්ම ඒ කියන්නේ මිරිස්, කොත්තමල්ලි, උළුහාල්, අබවැනි මේ වගේ දේවල් එකට මිශ්‍ර වෙලා නගන ඒ සුවඳින් මම මගේ පුංචි කුස්සියේ හදන කෑම රසවත් වෙද්දී මට දැනෙන්නේ මම මගේ පවුල වෙනුවෙන් කරන ආදරණීය කැපවීමක් ඒ තුල තියෙනවා කියලයි. ඒ ආදරණීය කැපවීමෙම කොටසක් තමා මගේ නිවස පිරිසිදුවට තබා ගැනීම. දරුවන් සිටින ඔබේත් මගේත් නිවස හැමදාම අවුල් ජාලාවක් වනවා නම් නොඅනුමානයි. එහෙම නේද? එයත් ඉතින් ජීවිතයේ ජීවමාන බව පසක් කරවන තවත් අවස්ථාවක්. මගේ නිවසේ මේ අවුල් බව මොහොතකට හෝ පිළිවෙලක් කර ගැනීම පමණයි මා කරන්නේ. පාසල් නිවාඩු සමය නිසාම මේ තරම් නිවසේ අවුල් බවක් තිබුණත් එයත් දරුවන්ගේ ජීවමාන ලෝකයේ සුන්දර අවස්ථාවක් කර ගැනීමට මව්වරුන් විදිහට අපිට හැකි වෙන්න ඕන. මේවා මම මෙහෙම පිළිවෙලක් කරද්දී මේ කොළ කෑලි කපලා දාපු, කෝප්ප පිඟන් හැම දෙයක්ම සාලෙන් ගෙනල්ලා තියපු, එයාලගේ සෙල්ලම් බඩු ඇදලා දාලා සාලේ හැමතැනම දාපු මගේ පුංචි දෝනිලා දෙන්න නම්
මේ මොකුත්ම නොකරපු ගානටයි දැන් ඉන්නේ. සාලය පිරිසිදු කරලා වරුවක් යන්නටත් මත්තෙන් ආයෙත් මේ සාලය මේ විදිහටම හැඩි වෙනවා නම් නොඅනුමානයි. අද ඉතින් මම උයන්න පටන් ගන්න කලින්ම ගෙදර තිබුණු කිලිටි රෙදි ඔක්කොම එකතු කරලා උදේම වොෂින් මැෂින් එකට දාලා ඇවිල්ලා තමයි උයන්න පටන් ගත්තේ. කුස්සියේ වැඩ ඔක්කොම ඉවර කරලා කුස්සියත් පිරිසිදු කරලා සාලේ අස් කරන්න එනකොට මට ඇහුණා වොෂින් මැෂින් එකේ හේදිලා ඉවර වෙන සද්දය. ඉතින් උදේම රෙදි ටිකක් දාගත්තා නම් අව්වට අව්වේ සැර වැඩි හින්දම රෙදි ටිකත් ඉක්මනටම වේල ගන්න පුළුවන් කියලා මට හිතුණා. 3-5 ටිකත් අත ගාන ගමන්ම රෙදි ටිකක් දාලා ගෙදර වැඩ ඉවර කරන්න ඉතින් හිතාගත්තා. අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ උදේවරුවෙන් පුංචි පැය කිහිපයක් විතරයි. ඒ කොහොම වෙතත් දවස පුරාම එක වැඩක් ඉවර වෙද්දී තවත් වැඩක් බලාගෙන හිටියත් ඒ හැම දෙයක්ම මගේ ආදරණීයයන් වෙනුවෙන් කරන දේවල් කියලා හිතෙනකොට හිතට දැනෙන්නේ සතුටක්. තවත් දෙයක් මේ කරන සෑම දෙයක් තුළම අපිම වෙලා අපේ දේවල් අම්මේගේ අතින් හැඩවෙනවා නේද කියලා හිතෙද්දි දැනෙන සතුට මහ මෙරක්. ගෙදර හැම දෙයක්ම පිරිසිදුව පිළිවෙලට තියෙනකොට හිතට දැනෙන්නේ පුදුම සැනසීමක්. ඒත් පුංචි දරුවන් සිටින ගෙවල් වල නම් මේ සැනසීම ටිකක් හොයාගන්න අමාරුයි. ඒක ඉතින් මගේ ගෙදරත් එහෙම තමා. අම්මෙක්ගේ බිරිඳකගේ ජීවිතය වැඩවලින් පිරුණු ජීවිතයක් වුණත් ඒ වැඩ අතරින් පවුලේ සතුටත් ගෙදර උණුහුමත් මගේම පුංචි සතුටත් හොයාගන්න පුළුවන් නම් ඒ තමයි ලස්සනම ජීවිතයත්. බුද්ධ පූජාවෙන් පරිපූර්ණ වූ බුදු පහනක් පත්තු කරලා සිතේ සහනෙන් අද උදේවරුව මේ විදිහට මම නිමා කරා. තවත් දවසක ආයෙත් එන්නම්. මාව අහපු බලපු හැමෝටම ස්තුතියි. ගිහින් එන්නම්. බායි.